පෙනෙන දේවල් හදවතින් අර්ථවත් කරන ලස්සනම කලාවක් තමයි ඡායාරූප කලාව කියලා කියන්නේ. එහි අරමුණ වෙන්නේ මිනිසෙකුට දැනෙන වේලාවක්, හැඟීමක් වගේම අමතක නොවන අවස්ථාවක් සදාකාලිකව සුරක්ෂිත කිරීමක්. එසේත් නැතිනම් ඔබගේත් මගේ ජීවිතවල අපි මුහුණ දෙන සුන්දරම අවස්ථාවන් අපි ජීවිත කාලය පුරාවටම ඉතාමත් සුරක්ෂිතව තබා ගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ඡායාරූපයක්ම පමණයි. එසේනම් කෙටියෙන්ම කියනවා නම් මතකයන්ට රූප දෙන කලාව ඡායාරූප කලාවම තමයි. මම කතා කරේ ඡායාරූප කලාව ගැන. ඡායාරූප ශිල්පියෙක් කියන්නේ කවුද? ඡායාරූප ශිල්පියෙක් වෙන්න නිකම්ම බෑ. කලාත්මක ඇසක් තියෙන, කලාත්මක හදවතක් තියෙන පුද්ගලයෙක් තමයි ඡායාරූප ශිල්පියෙක් කියලා කියන්නේ. මම අර කලින් කියපු විදිහට මතකයන්ට රූප දෙන කලාවේ ඇසක් වෙන එක තමයි ඔවුන්ගේ එකම ඉලක්කය වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ ඡායාරූපකරණය වගේම ඡායාරූපකරණ ශාස්ත්‍රයෙන් ව්‍යාපාර ලෝකයට පිවිසිලා ව්‍යාපාර ලෝකයේ තුල අද වෙද්දි ඉතාමත් පුළුල් පරාසයකින් ජයග්‍රාහී ගමනක් ගමන් කරන ඉතාමත් තරුණ ව්‍යවසායකයෙක් ගැන. අපි කවුරුත් ඔහුව අඳුරන්නේ ඡායාරූපකරණ ශිල්පියෙක් විදිහට. හැබැයි අපි නොදන්න පැතිකටක් ඔහුගේ තියෙනවා. ඔහුගේ ව්‍යාපාරයන් වන Global Image Private Limited, Colombo Photo Booth, Global Image Color Lab and Studio යන ව්‍යාපාර තුන වගේම ඔහුගේ නමින්ම මේ වන විට ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ තත්ත්වයෙන් පවතින ඉතාමත් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් විදිහට ඔහු නියෝජනය කරනවා. ඔහු නමින් උෂාන් මංශික. අයිබෝන් උෂාන්. අයිබෝන්. උෂාන් මං වගේ මේ විදිහට අහන්නම් ඉස්සෙල්ලාම. ඡායාරූප කලාවට පිවිසෙන්න මොකද්ද හේතුව වුනේ? හේතුන සාධක මොනවද? ඒ කවදද? ෆොටෝග්‍රෆී වලටත් කලින් ඉඳලම අපි ඒ කාලේ ගොඩක් ෆොටෝග්‍රෆි තිබ්බේ නෑ මම පොඩි කාලේ. ඊටත් කලින් ඉඳලම මේ මම මීඩියා ෆෝරම් එකේ හිටියා. මං ඉස්කෝලේ ගියේ විද්‍යාර්ථ විද්‍යාලයට. ඒකේ මාධ්‍ය සංසදයේ තිබුණා විමාස. මම ගොඩක් පොඩි කාලේ ඉඳන් මේ මීඩියා ෆෝරම් එකේ හිටියා. ඉතින් මම A level කරේ 2014. මේ කාලේදී අපිට මීඩියම් එකට පොඩි කැමරාවක් හම්බුණා. ඉතින් මම තමයි 2014 මීඩියා ප්‍රෙසිඩන්ට් උනේ. ඉතින් ඒ හම්බෙච්ච කැමරාවෙන් තමයි අපි මුලින්ම ෆොටෝග්‍රැෆි කරන්න පටන් ගත්තේ. ඉස්කෝලේ මුලින්ම කලර්ස් නයිට් එක තමයි අපි මුලින්ම ඉවෙන්ට් එකක් විදියට කරේ. ඉතින් එතනින් තමයි ෆොටෝග්‍රැෆි කියන එක පටන් ගත්තේ. ගොඩක් තිබුණ ඉස්කෝලේ ඉවෙන්ට්ස් හැමදේම කවර් කරලා ඉස්කෝලෙන් එළිය දේවලුත් කවර් කරලා එතනින් තමයි අපි ෆොටෝග්‍රැෆි කියන එක පටන් ගත්තේ. ඒ කියන්නේ හරියටම කිව්වොත් සහජ දක්ෂතාවයකින් බිහි වෙච්ච කෙනෙක්. ඔව් ඊට පස්සෙත් අපි ඉස්කෝලෙන් අවුට් වෙලත් මම ඇත්තටම මගේ උපාධිය හැදෑරුවේ ස්ලිට් ආයතනෙ. ඉතින් එතනින් මම මේ ඉන්ටරැක්ටිව් මීඩියා කියන සබ්ජෙක්ට් එක තමයි මම තෝරගත්තේ. වැඩිදුර අධ්‍යාපනයත් ඒ මාර්ගයෙන්ම මම තෝරගෙන කරා. ඔබ දැන් කියවනේ පාසල් කාලේ ඉඳලමයි මේ දේවල් වලට ඔබ පටන් ගන්නක් ගත්තේ කියලා. මම කෙටියෙන් ඇහුවොත් ඔබගේ පළමු කැමරා අත්දැකීම මොකක්ද කියලා මතකයක් තියෙනවද? පළමු කැමරා අත්දැකීම මම මුලින්ම ඉස්කෝලේ 2013 වගේ තිබුණ කලර්ස් නයිට් එකක් තමයි කරේ. ඇත්තටම මුලින්ම එතකොට දැනන් හිටියෙත් නෑ කොහොමද ඉවෙන්ට් එකක් කවර් කරන්නේ, මොනවද වෙන්න ඕන. හැබැයි අපිට අර ඉස්කෝලේ මීඩියාවෙන් හම්බෙච්ච සපෝට් එකත් එක්ක කරා ආස හිතුණා. ඉතින් මොකද ඉස්කෝලේ අයටත් අලුත් අත්දැකීමක්. කලින් එහෙම ගත්ත ෆොටෝයක් ගන්න මේ ගොඩක් අමාරුයි ඒ කාලේ හැටියට. ඉතින් අපි ඒ ගත්ත ෆොටෝස් එයාලත් එක්ක බෙදාගද්දි ෂෙයා කරද්දි ගොඩක් ආස හිතුණා. ඉතින් අපිටත් ආස හිතුණා මේ වැඩේ දිගටම කරගෙන යන්න. ඉතින් සුන්දරයි ඒ අත්දැකීම. එතනින් තමයි ආස හිතිලා වැඩේ පටන් ගත්තේ. ඒ කියන්නේ උෂාන් ඔබ පාසල් කාලේ ඉඳලා වැඩිදුර අධ්‍යාපනය වෙනකම්ම ඡායාරූපකරණ ශාස්ත්‍රය තමයි මං හිතන්නේ දිගටම කරගෙන ආවේ. එතකොට ඡායාරූපකරණ ශාස්ත්‍රයෙන් ඇවිල්ලා ඒක ඔබේ ජීවිතේ ව්‍යාපාරයක් බවට පත් කරගන්නට ඔබට උවමනා වුණේ ඇයි?
ව්‍යාපාරයක් කියන්නේ අපි නිතරම දැන් ස්කෝලෙන් අවුටුනට පස්සේ ඉවෙන්ස් කරා ගොඩක් දේවල් ෆොටෝග්‍රෆි සම්බන්ධ දේවල් නිතර වුණා කාලයත් එක්ක කාලේ ඉතින් අර ගොඩක් කැමරා තියෙන එහෙම කාලයක් නෙමෙයි එහින්ද මේ අපි කරපු වැඩේ ටිකක් සීක්‍රයෙන් ජනප්‍රිය වුණා ඉතින් අවුරුදු 3ක් විතර යද්දී අපිට තිබුණ ඉල්ලම ටිකක් වැඩි වුණා ඉල්ලුමට හරියන සැපයුම දෙන්න අපිට මට තනි පුද්ගලයෙක් විදියට අමාරු කියලා තේරුණාට පස්සේ තමයි මම තීරණය කරේ හරි මම මගේ ෆොටෝග්‍රෆි ලයිෆ් එක මම කම්පැනි එකක් බවට පත් කරනවා කියලා. ඉතින් අවුරුදු 3කට විතර පස්සේ අපි ගෲප් එකක් හදාගත්තා. ග්ලෝබල් ඉමේජ් ඒක තමයි මේන්ලි මම ස්ටාර්ට් කරපු ෆස්ම කම්පැනි එක. ග්ලෝබල් ඉමේජ් ආයතනයේ අපි තව ෆොටෝග්‍රැෆර්ස්ලා එකතු කරගෙන 10 දෙනෙක්ගෙන් වගේ තමයි මේක පටන් ගත්තේ. ගොඩක්ම ඉවෙන්ට්ස් අපි ගන්න ට්‍රයි කරා මේ කම්පැනි එකේ නම යටතේ. අද වෙද්දී ෆොටෝග්‍රැෆර්ස්ලා 30ක් විතර ඉන්න කම්පැනියක් වගේ බවට පත් වෙලා තියෙනවා ග්ලෝබල් ඉමේජ්. ඉතින් බිස්නස් එකකට හේතු වුණේ අර ගැප් එකක් ආවා පොඩි තනියෙන් කරගෙන යද්දී ඊටත් වඩා එක ස්ටෙප් එකක් අපි යන්න ඕනේ කියන තැනට ආව හින්දා අපි ඒ විදියට හිතලා ඊළඟ ස්ටෙප් එක විදියට ග්ලෝබල් ඉමේජ් කියන එක ස්ටාර්ට් කරේ. මං හිතන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේම අභියෝගයක්. ඕනෑම ව්‍යාපාරයක් පටන් ගත්තු පුද්ගලයෙක්ගෙන් අපි ඇහුවොත් ඔබට ව්‍යාපාරය පටන් ගන්න කාලේ මොනවද තිබිච්ච අභියෝග කියලා කවුරුත් කියන්නේ නැහැ මට කිසිම අභියෝගයක් තිබුණේ නැහැ කියලා. මං හිතන්නේ ඔබත් මමත් මේ ඉන්න ශාස්ත්‍රය දිහා බලද්දිත් අපි ඕනම කෙනෙක් දන්නවා අභියෝග රාශියකින් තමයි ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න. මට දැනගන්න ඕනේ උෂාන් ඔබ ඒ කාලේ ඔබේ ව්‍යාපාරය පටන් ගනිද්දී ඔබ මුහුණ දීපු අභියෝග මොනවද? ඒ අභියෝග අදත් එක්ක සංසන්දනය කරද්දී ඔබට මොනවද ඒකේ තියෙන වෙනස? අපි අභියෝග කියලා හිතුවොත් දැන් මම කතා කරන්නේ අවුරුදු 10කට විතර කලින් 2014-15 තමයි අපි හරියට මේක පටන් ගත්තේ. 2015 කියලා ආපස්සට හැරලා බලද්දී ස්මාර්ට් ෆෝන් එකක් අපි හිතමුකෝ ඒ කාලේ හැමෝටම තිබ්බේ නෑ ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් කීප දෙනෙක්ට තමයි ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබුණේ. ඒ වගේම ඉන්ටර්නෙට් තිබුණෙත් නැහැ වැඩිය. ඒ හා සමානව කැමරාස් තිබුණෙත් නැහැ. ඉතින් අර අපි ගන්න ෆොටෝ එකක් තව කෙනෙක්ට රීච් වෙන්න යන කාලේ ඉතාම වැඩි. ඒ කියන්නේ ගොඩක් පොඩි තාක්ෂණයක් තිබ්බ කාලයක්. දැන් එක්ක සාපේක්ෂව බලද්දි දැන් හැමෝටම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඕන කෙනෙක්ට ටක් ගාලා ෆෝන් එක ගත්තා. අපි ගත්ත ෆොටෝ එකක් ඒ වෙලාවෙම බලන්න පුළුවන්. ඉතින් ඒ කාලේ එහෙම නැහැ. අර මිනිසුන් අපි අඳුරගන්න ඉතාම හෙමින් තමයි කාලයත් එක්ක අඳුරගත්තේ. දැන් ඉතින් අපි ගන්න ෆොටෝ එකක් ඕන වෙලාවක බලන්න පුළුවන්. හැමෝටම ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන්. ඕනම වයස කෙනෙක්ට ෆෝන් එකක් තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් අර කාලයත් එක්ක ඒ කාලේ තිබ්බ තාක්ෂණික දේවල් එක්ක තමයි ඉතින් අභියෝගයක් වුණේ. ඊට අමතරව අපි කැමරා පාවිච්චි කරපු දේවල් ඉතින් ටිකක් අර දැන් තියෙනවත් එක්ක කම්පෙයාර් කරද්දී ගොඩාක් පොඩි ලෙවල් එකක තිබුණේ. ඉතින් ඒ වගේ ෆොටෝස් ගද්දිත් ඉතින් අභියෝගයක් තමයි. අභියෝගයක්. උෂාන් ඔබ ඡායාරූපකරණය ව්‍යාපාරයක් ලෙස සාර්ථක කරගන්න මුල් අවදියේ ඉඳලා මොන හරි විශේෂ ඒ කියන්නේ මම කෙටියෙන්ම කිව්වොත් ඔබේ මේ සාර්ථකත්වයට මොකද්ද හේතු වුණු ප්‍රධානතම දේ? සාර්ථකත්වයට මම හිතන්නේ අපි සාර්ථකත්වයට ගොඩක්ම මේක හේතු වෙන්න ඇත්තේ අපි කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක හොඳින් තේරුම් ගත්ත හින්දා. ඒ කියන්නේ අපි නිකන් උදාහරණයකට ගමු. අවුරුදු 10කට කලින් අපි හිතමු වගේ ඔෆිස් එකේ මොනවා හරි ඉවෙන්ට් එකක් තිබුණා කියලා. උදාහරණයක් විදිහට ගමු. හැම ඔෆිස් එකෙම දැන් අවුරුදු උත්සවයක් තියෙනවා. ඒ අවුරුදු උත්සවයට ෆොටෝග්‍රැෆර් කෙනෙක් දැන් අනිවාර්යෙන් හයර් කරනවා. හැබැයි අවුරුදු 10කට විතර කලින් එහෙම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. හැම ඔෆිස් එකේම අවුරුදු උත්සවයක් තියෙනවා. ක්‍රිස්මස් පාටි තියෙනවා. එක එක ඉවෙන්ට්ස් තියෙනවා. නමුත් එහෙම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් ඒ කාලේ තිබ්බේ නැහැ. දැන් හැම ඉවෙන්ට් එකකටම පොඩි දෙයකටත් මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් අපි හයර් කරනවා. හැබැයි ඒ කාලේ එහෙම තිබ්බේ නැහැ. අපි ඒ අවශ්‍යතාවය ගොඩක්
මිනිස්සු අතරට අරංගියපු හින්දා ලේසිනා මේක ෆොටෝග්‍රෆී අපේ කම්පැනිය එකත් ඩියවලප් කරගෙන ඉස්සරහට ගේන්න. ඉතින් අවුරුදු 10කට කලින් අපි ඒ වගේ දෙයක් අපි හිතලා අපි ඒක ටික ප්‍රොමෝට් කරා මාකටිං වගේ අපි පාවිච්චි කරලා. ඉතින් ඒ හින්දා තමයි ගොඩක් සාර්ථක වෙන්න හේතුව. හරි උෂාන්, මට මේ විදිහේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. මං හිතන්නේ ඕනම ශාස්ත්‍රයක නිර්මාණශීලීකම කියලා කියන්නේ ප්‍රධානතම කරුණක්. නිර්මාණශීලීත්වයයි ඔබේ ව්‍යාපාරයයි අතර, ඒ කියන්නේ මම කියන්නේ ඔබේ උෂාන් මල්ෂික ෆොටෝග්‍රැෆි කියලා කිව්වහම ඒකත් යම්කිසි නිර්මාණශීලී කලාවක්. ඒතර ඔබේ අනිකුත් ව්‍යාපාර ඔය ඔක්කොම ටික එකට කැටි කරලා ගත්තොත් නිර්මාණශීලීත්වය කියන දේ කොයිතරම් දුරට බලපානවද? මං හිතන්නේ හැම ව්‍යාපාරයකටම නිර්මාණශීලීත්වය අනිවාර්යෙන් වැදගත්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ තමන් කරන ව්‍යාපාරය අනුව. අපි හිතමුකෝ ඇඳුම් බිස්නස් එකක් කරන කෙනෙක් කියලා. එයාට හැමෝම ඇඳුම් බිස්නස් කරනවා. හැබැයි එයා ක්‍රියේටිව් වෙන තරමට තමයි එයාගේ සේල් එක වැඩි වෙන්නේ. ඒ වගේම තමයි ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ මිනිස්සු ක්‍රියේටිව් වෙන තරමට තමයි, ක්‍රියේටිව් වුණොත් තමයි අපේ දේවල් වලට තව කෙනෙක් ආස වෙලා අපිව බුක් කරන්නේ. ඒ හින්දා ක්‍රියේටිවිටි කියන එක ගොඩක් වැදගත් ෆොටෝග්‍රැෆි කියන එකේ. මං හිතන්නේ ෆොටෝග්‍රැෆි එකේ ලොකු කොටසක් තමයි ක්‍රියේටිවිටි කියන්නේ. හැම දෙයකටම ඒක වැදගත් කියලා මං හිතනවා. ඔබ දැන් මේ ආපු ගමන තුල මම මේ විදිහට ඇහුවොත් අමතක නොවන ඡායාරූප කරන අවස්ථාව මොකක්ද කියලා? ඇත්තටම මං ගොඩක් කල්පනා කරලා තියෙනවා. මට එහෙම විශේෂ අවස්ථාවක් අද වෙනකන් මේක විශේෂයි කියලා කියන්න බැරි දේවල් එහෙම දෙයක් හම්බෙලා නැහැ. නමුත් විශේෂ අවස්ථාවක් කියන්නේ ගොඩක් වෙලාවට අපි වෙඩින්ග්ස් එහෙම කව කරද්දී පෝරුව වගේ අවස්ථාවල අෂ්ටක කියන එක්කෙනා මව්ගුණ ගායනා කරනවා. ඒ වගේ අවස්ථාවල ගොඩක් සංවේදීනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් විශේෂයි කියලා මං හිතනවා. ඒ ඇරෙන්න හැම අවස්ථාවක්ම ඉතින් විශේෂයි. ඡායාරූපයක් සාර්ථක වෙන්න ඔබට අනුව මූලික වන හේතු සාධක මොනවාද? ඡායාරූපයක් සාර්ථක වෙන්න ලයිටින් තමයි ගොඩක්ම හේතු වෙන්නේ. ලයිටිං අපි කරන විදිහ අනුව ඡායාරූපයේ ස්වභාවය අපි වෙනස් කරන්න පුළුවන්. මේන්ලි ලයිටිං. හැබැයි ඒක ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකෙන් එහාට ගිහිල්ලා ෆොටෝග්‍රැෆි බිස්නස් එකක් ගැන හිතුවොත් ෆොටෝග්‍රැෆි බිස්නස් එකේ මේන් අපි ගන්න පුළුවන් මාකටිං, එඩිටිං, ඒ වගේ දේවල් වුණත් අපිට වැදගත් කියලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඊළඟට උෂාන් මට දැනගන්න ඕනේ ඔබෙන් දැන් එදා සහ අද ගත්තොත් ඔබ මේ ශාස්ත්‍රයට පිවිසෙන කාල සීමාවත් එක්ක මම හිතන අවුරුදු 10ක 12ක කාල පරසය තුළ එදාට වැඩිය අභියෝග වැඩිවීමක් තියනවද අද වෙද්දි? එහෙම නැත්නම් එදාට වැඩිය අද වෙද්දි ලේසි වෙලා තියනවද මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන එක? මම හිතන්නේ ඒක දෙපැත්තක් තියෙනවා. අභියෝග කියන්නේ අද ෆොටෝග්‍රැෆි පටන් ගන්න කෙනෙක්ට අභියෝග අඩු මට්ටමක තියෙනවා. මොකද කැමරා පාවිච්චි කරන්න හරි ලේසි ඉස්සර වගේ නෙමෙයි. අපි පටන් ගන්න කාලෙටත් කලින් ගත්තොත් රීල්ස් දාලා තමයි ෆොටෝස් ගත්තේ. එතකොට ඒ කාලයට ගොඩක් අමාරුයි. අපි පටන් ගන්න කාලේ ඩිජිටල් කැමරාස් තිබුණේ DSLR. දැන් තියෙනවා මිරර්ලස්. ඉතින් තාක්ෂණය අතින් ඉතාම දියුණු කාලයක් මේක. අද කැමරාවක් අරගෙන මේකට එන කෙනෙක්ට හරිම ලේසියෙන් ඉගෙන ගන්නත් පුළුවන්. YouTube තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා, ඕන දෙයක් බලලා. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් හැදිලා තියෙනවා. දැන් අපි වෙඩින් ෆොටෝග්‍රැෆි තියෙනවා, ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි, ෆුඩ් ෆොටෝග්‍රැෆි, ආකිටෙක්චර්, ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා මේ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ. ඒ අංශවලට කැමති කෙනෙක්ට තෝරගෙන ෆොටෝග්‍රැෆි පටන් ගන්න පුළුවන්. ඉතින් ඉස්සර වගේ නෙවෙයි. දැන් ගොඩක් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා, නැතුව බැරි දෙයක් වෙලා තියෙන හින්දා මම හිතනවා අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ලේසියයි ෆොටෝග්‍රැෆි පටන් ගන්න. ඔබ හොඳ තැනකට තමයි කතාව ගෙනාවේ. මට දැනගන්න ඕනේ උෂාන්, මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න දෙයක්
හොඳ අධ්‍යාපන ක්‍රමයකින් ඕනම ශේත්‍රයට පිවිසෙනවා නම් ඔහු හෝ ඇයට ඒ ගමන යන්න හරිම පහසුයි. නමුත් අපි දන්න විදිහට අද වර්තමානය වන විට අධ්‍යාපනයකින් තොරව එක පාටම ශේත්‍රයට ඕනම ශේත්‍රයට එන අය ඉන්නවා. ඒක සමහර වෙලාවට ඔවුන්ගේ දක්ෂතාවයන් වලින් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඉදිරියට යද්දී යම්කිසි තැනක් එනවා අධ්‍යාපනයේ මදිකමත් එක්ක ඔවුන්ට ඉතුරු ගමන යන්න බැරි වෙන. මං හිතන්නේ ඔබ ඔබේ ශාස්ත්‍රයේ හොඳටම අධ්‍යාපනයක් හදාරපු කෙනෙක් විදිහට අද මේ වෙද්දී වර්තමාන ලෝකයේ අධ්‍යාපනයකින් තොරව ශාස්ත්‍රයන්ට එන අය ගැන ඔබ මොකද හිතන්නේ? මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම අධ්‍යාපනයක් තියෙන්න ඕන ඕනම දෙයක්. ෆොටෝග්‍රැෆි කියන්නේ ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. එහෙම නැතුව ව්‍යාපාරයක් වුණත් අපි කරද්දී යම්කිසි තැනක් තියෙන ඉගෙනගෙන තියෙන්න ඕනි. ඒ හින්දා මං හිතනවා ෆොටෝග්‍රැෆිත් අනිවාර්යයෙන්ම කොහේ හරි දෙයක් ඉගෙනගෙන තියෙන්න ඕනේ මේකට එනවා නම් මං හිතන්නේ එහෙම එන එක ඉතාම හොඳයි. නැත්තම් පස්සේ කාලයක යම්කිසි වයසට ගියාට පස්සේ ඉගෙන ගන්න බෑ කියලා හිතුනොත් ඉතින් අපරාධේ. ඒ හින්දා කවුරු හරි අද හිතන් ඉන්නවා නම් මම ෆොටෝග්‍රැෆි අද පටන් ගන්නවා කියලා යම්කිසි හැදෑරීමක් කරලා ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකට එන එක ඉතාම හොඳයි. උෂාන් මට ඔබෙන් දැනගන්න ඕනේ ඔබ දැන් අවුරුදු 10ක් 12ක් කාල සීමාව තුළ ඔබ මේ ආව ගමනේදී ඔබ ඇත්ත වශයෙන්ම කිව්වොත් තරුණ ව්‍යවසායකයෙක් විදිහට ඔබ දැන් මේ ලබලා තියෙන සාර්ථකත්වයට ඒ ආව ගමන තුළ ඔබගේ හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් එක මොකක්ද ඔබ? ටර්නින් පොයින්ට් එක විදිහට මං හිතන්නේ මම ග්ලෝබල් ඉමේජ් පටන් ගත්ත එක තමයි ටර්නින් පොයින්ට් එක. එතනින් තමයි අපිට ගොඩක් එතනිනුත් ඉස්සරහට යන්න පාර හැදෙන්නේ. ඉතින් අද වෙද්දී ග්ලෝබල් ඉමේජ් අපි කලර් ලැබ් ඇන්ඩ් ස්ටුඩියෝ එකක් මේ අවුරුද්දේ ඕපන් කරලා තියෙනවා. ඉතින් අවුරුදු 6ක් විතර අපි ග්ලෝබල් ඉමේජ් එකේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා ඒ හදාගත්ත දේ තමයි මං හිතන්නේ ග්ලෝබල් ඉමේජ් තමයි මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක. ඉතින් අපි තව ඉස්සරහටත් ග්ලෝබල් ඉමේජ් දියුණු කරන්න හිතන්නා. මම මේ විදිහට ඇහුවොත් ඔබ ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට ඡායාරූප ශිල්පියෙක් විදිහට ඔබ දකින විදිහට ඔබේ තියෙන වෙනස්ම විලාසිතාව මොකක්ද? අනිත් අයත් එක්ක බලද්දී ඔබේ තියෙන වෙනස මොකක්ද? වෙනස කියන්නේ මම ගොඩක් වෙඩින් ෆොටෝග්‍රැෆි තමයි මම කරන්නේ ග්ලෝබල් ඉමේජ් එකකට අමතරව. එතකොට මම true to tone කියන කන්සෙප්ට් එකෙන් තමයි ෆොටෝග්‍රැෆි කරන්නේ. ඒ කියන්නේ මම ෆොටෝස් ගද්දි සහ එඩිට් කරද්දි ඒකේ තියෙන පාට ගොඩක් වෙනස් කරන්න යන්නේ නැහැ. කලර්ස් ගොඩක් අය දැන් ප්‍රීසෙට්ස් තමයි යූස් කරන්න. ඉතින් කලර් ටෝන්ස් යූස් කරනවා. මගේ කන්සෙප්ට් එක ඇවිල්ලා පාට වැඩි වෙනස් නොකර ඉස්සරහට යන එක. මං හිතනවා ඒක එක එක කාලවලට එක එක ට්‍රෙන්ඩිං එනවා, එක එක ටෝන්ස් එනවා. හැබැයි අවුරුදු 10ක් 15ක් ඉස්සරහට ගිහිල්ලා අපි බලද්දි අර ටෝන් එක සමහර විට ඒක අවුට් ඔෆ් ෆැෂන් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා මගේ ෆොටෝ ඇත්ත අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා බැලුවොත් ඒ ගත්ත විදිහටම ඕන කෙනෙක්ට අවුරුදු 10කින් හරි රස විඳින්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා මං ඒ විදිහටම මිනිස්සුන්ට දෙන්න try කරනවා. ඒ හින්දා ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නත් කියලා මට හිතෙනවා. උෂාන් ඔබට අනුව සාර්ථක ඡායාරූප ශිල්පියෙක් බවට පත්වෙන්න අවශ්‍ය කරන ගුණාංග මොනවද? ගුණාංග කියලා ගත්තොත් අපි මුලින්ම අපි කස්ටමර් කෙනෙක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, ඒ කරන විදිහ හොඳ වෙන්න ඕන. මුලින්ම හොඳම ගුණාංගය වෙන්න ඕන ඒක. ඊට පස්සේ අපි කොහොමද අපේ අවුට්පුට් එක ඩිලිවර් කරන්නේ, ඒ දේවල් මැනේජ් කරන විදිහ. හොඳ මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන ගුණාංගයක් විදිහට ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ. ඊට අමතරව ෆොටෝග්‍රැෆි කරන ස්ටයිල් එක, ෂූට් එක ගොඩක් වෙලාවට අපි එක දිගට කන්සිස්ටන්ට් වෙන්න ලෙවල් එකේ තියෙන්න ඕන. ඉතින් ඒ ගුණාංගයක් තිබ්බොත් දීර්ඝ කාලයක් තිස්සේ ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන්. මං කිව්වේ දැන් වෙඩින් ෆීල්ඩ් එකේ සහ ඉවෙන්ට් ෆීල්ඩ් එකේ ඒ ගුණාංගය තිබ්බොත් ගොඩක් කාලයක් කරගෙන යන්න පුළුවන්. මම මේ විදිහට ඇහුවොත්
අලුතින් එන ඡායාරූපකරණ ශාස්ත්‍රයට අලුතින් එන නවකයින්ට ඔබ ප්‍රවීණයෙක් විදිහට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? නවකෙක් වුණාම අනිවාර්යෙන් නවකෙක් කියලා කියන්නේ අපි දැන් අලුතෙන් ෆොටෝග්‍රැෆි පටන් ගන්න කෙනෙක්ට අනිවාර්යෙන්ම හොඳට ඉගෙනගෙන මේ ෆොටෝග්‍රැෆි කියන්නේ මොකක්ද කොහොමද කරන්නේ ඒ ගැන හොඳ හැදෑරීමක් කරලා આવොත් හොඳ අනාගතයක් තියෙයි කියලා මම හිතනවා. ඒ හින්දා අනිවාර්යෙන් අද ෆොටෝග්‍රැෆි පටන් ගන්න කෙනෙක්ට මම කියන්නේ හොඳට මේක අධ්‍යයනය කරලා ඉගෙනගෙන පටන් ගන්න. එතකොට හොඳ අනාගතයක් තියෙයි. අනිවාර්යෙන්ම. මං හිතන්නේ ඔබ සාර්ථක ඡායාරූප ශිල්පියෙක් කියන එක ඔබත් මමත් සිටින මේ එකම ශාස්ත්‍රය තුළ මමත් හොඳටම දන්න කරුණ. ඔබ හිතන විදිහට ඡායාරූප ශාස්ත්‍රයෙන් ඔබ සාර්ථක පුද්ගලයෙක් වගේම සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට ඔබ මේ ආව ගමන ගැන ඔබ තෘප්තිමත්ද? මම හිතන්නේ දැනට තෘප්තිමත්. නමුත් අපි කාලයත් එක්ක ව්‍යාපාර යන ස්වභාවය අනුව අපිට සමහර දේවල් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දැනට ග්ලෝබල් ඉමේජ් කියන එක කාලයක් තිස්සේ කරගෙන ඇවිල්ලා එතනින් එහාට ඊළඟ ස්ටෙප් එක ස්ටුඩියෝ සහ කලර් ලැබ් එක ස්ටාර්ට් කරා. ඉතින් අර තවත් ඉස්සරහට තව ස්ටෙප් එකක් එයි. ඒකට යන්නේ තෘප්තිමත් නැති හින්දා තව ඊළඟ ලෙවල් එකට යන්න සිද්ධ වෙයි. ඉතින් දැනට මේ අපි කරන් යන දේ සහ දැනට ඉන්න ලෙවල් එක හොඳටම තෘප්තිමත්. ඉතින් අනාගතයේදී වෙනස් වුණොත් අපි ඒ විදිහට බලමු. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ඒ කාලයට අනුකූලව ඔබගේ වෙනස්කම් ඉදිරියේදී සිදු කරන්න වෙන අවස්ථාවන් වලදී ඔබට එය පැහැදිලිවම එහෙම තීරණ ගන්න සිදු වෙනවා. ඔබ ඒ ගැනනේ පවසන්නේ. අනිවාර්යෙන්ම කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවා. ව්‍යාපාරයක් දියුණු වෙන්න සහ කාලයක් පැවතෙන්න නම් අනිවාර්යෙන්ම ඒ කාලයට අනුව අපි හැඩ ගැසිය යුතුයි. ඉතින් අනිවාර්යෙන්ම වෙනස් වෙන්න වෙනවා. අනිවාර්යෙන්ම. මං හිතන්නේ උෂාන් ව්‍යාපාරිකයෙක් විදිහට අලුතින් ව්‍යාපාර ලෝකයට පිවිසෙන අලුතින් පටන් ගැනීමක් සිදු කරන අවස්ථාවකදී ඔබට හිතෙන්නේ මොනවද? දැන් මම කලින් ඔබෙන් ඇහුවා ඡායාරූප ශිල්පියෙක් විදිහට ඔබට අලුතින් එන නවකෙක්ට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද කියලා. මම දැන් ඔබගෙන් අහන්නේ ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට අලුතින් ව්‍යාපාරයක් ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න පුද්ගලයෙකුට ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? මං හිතන්නේ ඔබ මේ වෙද්දි ව්‍යාපාර කීපයක හිමිකරු. එතකොට ඔබට අලුතින් එන ව්‍යාපාරිකයෙක්ට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? මුලින්ම අපි ව්‍යාපාරයක් පටන් ගන්න කලින් කොහොමත් රිසර්ච් එකක් කරනවානේ. සාමාන්‍යයෙන් ඕනම බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න කලින් හොඳ රිසර්ච් එකක් කරන්න ඕන. ඉතින් සමහර බිස්නස් තියෙනවා අද පටන් අරගෙන හෙට සක්සස් වෙන්න ඒක අද පටන් ගන්න කෙනා එතනින්ම දාලා යනවා. දැන් ෆොටෝග්‍රැෆි කියන්නේ අද පටන් ගත්තොත් හෙට සක්සස් වෙන දෙයක් නෙමෙයි. ඒක බිස්නස් එකක් විදිහට කරද්දිත් ඒ විදිහමයි. ඉතින් යම්කිසි කාලයක් යන බිල්ඩ් අප් වෙන්න. ඉතින් ඒ කාලය ඉවසගෙන ඉන්න ඕන. ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක් මං හිතන්නේ අවුරුද්දක් දෙකක් වගේ කාලයක් යනවා යම්කිසි සාර්ථකත්වයකට එන්න. ඉතින් ඒ කාලය ඉවසාගෙන සිටීම තමයි ව්‍යාපාරයක වැදගත්ම කාරණාව. ඔබ පැහැදිලි කරන විදිහට ව්‍යාපාරයේ සතු වෙන්න ඕන ප්‍රධානතම ගුණාංගයක් තමයි ඉවසීම. අනිවාර්යෙන්. උෂාන් මන් මේ විදිහට අහන්නම්. උෂාන් මාසික ෆොටෝග්‍රැෆි වගේම ඔබගේ අනෙකුත් ව්‍යාපාරවල ෆියුචර් ප්ලෑන් එක මොකක්ද? ඔබ අනාගතය දකින්නේ කොහොමද? අනාගතය ගොඩක් තාක්ෂණය මං හිතන්නේ ඉතාම සීග්‍රෙන් දියුණු වෙනවා. ඉතින් අපි ඒ කාලේ ෂූට් කරපු විදිහටනේ දැන් ෂූට් කරන්නේ. ගොඩක් ටෙක්නික්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනාගතයේදී ඒ එන තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා කරන එක තමයි හොඳම දේ. සහ ෆියුචර් ප්ලෑන් එක කියන්නේ අපි ෆොටෝග්‍රැෆි පැත්තෙන් අප්ඩේට් වෙන එක තමයි ප්ලෑන් එක. ඒ වගේම ව්‍යාපාරයක් විදිහටත් අපි කස්ටමර්ස් ලගේ අවශ්‍යතාවය දැනගෙන ඒ අනුව වැඩ කරන එක තමයි ෆියුචර් ප්ලෑන් එක. තව සමහර අපි නොකරන දේවලුත් තියෙනවා. මේ ගොඩක් ලොකු අපසරයක් තියෙන ෆීල්ඩයක්. ඉතින්
අපි තව එක්ස්පෑන්් කරන්න හිතාගෙන ඉන්නවා ව්‍යාපාරය ෆොටෝග්‍රෆි සයිඩ් එක. උෂාන් මට තව පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. මං හිතන්නේ මම වගේම බලාගෙන ඉන්න අයත් දැනගන්න කැමති වෙයි. Global Image Private Limited ආයතනය පිහිටුවලා තියෙන්නේ මහනුවර ප්‍රදේශයේ. ඒ වගේම කොළඹ ෆොටෝ බූත් ආයතනය තියෙන්නේ කොළඹ ප්‍රදේශයේ. ඔබට මට දැනගන්න කැමති ඔබ යටතේ මේ වන විට කොපමණ සේවක පිරිසක් ඔබට සහයෝගය දක්වනවාද ඔබ යටතේ? අපි දැන් ගලෝබල් ඉමේජ් එකේ ෆොටෝග්‍රැෆර්ස්ලා 30ක් විතර ඉන්නවා අපිත් එක්ක. ඊට අමතරව අපේ කලර් ලැබ් එකේ වෙනම සේවක පිරිසක් ඉන්නවා. කොළඹ ෆොටෝ බූත් එකෙත් එහෙමයි. ඉතින් පටන් ගද්දි ගලෝබල් ඉමේජ් ගොඩක් අඩු සංඛ්‍යාවකින් පටන් ගත්තේ 10කටත් වඩා අඩු පිරිසකින් මගේ යාළුවෝ. දැන් ඒක අපි 30ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. මං හිතන්නේ අපි ලංකාවේ ලොකුම ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්න ෆොටෝග්‍රැෆි කම්පැනි එක. ඉස්සරහටත් තව අලුතෙන් එන ෆොටෝග්‍රැෆර්ස්ලාටත් අපි chance එකක් දෙන්න ගලෝබල් ඉමේජ් එකෙන් අපි අලුත් අයටත් chance එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ගොඩක්ම සතුටුයි. මං හිතන්නේ මහනුවර ප්‍රදේශයෙන් බිහි වෙලා අද මුළු ලංකාව පුරාවටම ඔබගේ නම නොදන්න කෙනෙක් නැහැ. ඔබ මෙම ශේෂ්ත්‍රයේ ඔබට යන්න පුළුවන් උපරිම දුරක් ගිහිලා තියෙනවා කියලා මම හිතනවා ඉතාමත් අඩු කාලයකදී. උෂාන් බොහොමත්ම ස්තුතියි අද දවසේ ඔබ සහභාගී වුණාට. මං හිතන්නේ ඔබ සාර්ථක ඡායාරූප ශිල්පියෙක්, සාර්ථක ව්‍යාපාරිකයෙක්, සාර්ථක ව්‍යවසායකයෙක්, ඒ වගේම මම අර මුලින් කිව්වා වගේ තරුණ ඉතාමත් කෙටි කාලයක් තුළ සාර්ථක වුණු පුද්ගලයෙක් විදිහට අද කාලේ අද වෙද්දී ලෝකයේ ගොඩක් දෙනෙක් සාර්ථකත්වයට අඩිතාලම දාන ඕනම කෙනෙකුට මං හිතන්නේ ඔබේ ගමන ඉතාමත් ආදර්ශයක් වෙයි. මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා ඔබට සුබ පතන්න. ඔබගේ අනාගත සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. thank you අද සහභාගී වුණාට. thank you so much මට කතා කරාට.